අම්මෝ උඩ ගිහලා තියෙන තරම සෑම ජීවිතයක්ම රැගෙන ඉහළට People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා මිස්ටර් මහේෂ් ඊටමත් කෙටි කාලෙකින් මට මේ සීට් එක ලැබුණ එක මගේ ලොකු වාසනාවක් ලොකු භාග්‍යයක් කියලා මම හිතන්නේ නැත්නම් කොච්චර අමාරුද XR වගේ කම්පැනි එකක මේ ආකිටෙක්චර් වෙන එක ලොකු පුටු ලැබුණාම ඒකේ රස්නේ දරා ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් ඉතින් කාටවත් හොරෙන් බහැලා යන්න තමයි වෙන්නේ. රස්නේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ මිස්ටර් මහේෂ්. මම මෙතන හිටියට මේ පුටු වල හිටපු භූතයෝ පෙරේතයෝ ඉන්නවනේ. උන් මොනවා කරයිද දන්නේ. ආපෝ ඒ ගැන බය වෙන්න එපා. ওই පුටු හිටිය අහිංසකේ. ඌ ඔකට ඇඟිලි ගහන්නෙ නැහැ. ඔව් තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා නම් හොඳයි. අනිත් එක ඔය කියව මොකටද ආයි මෙහෙට එන්නේ නේද? මිස්ටර් මහේෂ්. හැබැයි ඉතින් මේවා අයිති වුණාට පස්සේ ඔය උඩ පයින් ගෙම්බන්ට කොහේ පයින්නවෙයිද දන්නේ. හැබැයි මිස්ටර් මහේෂ් මේ ගෙම්බ නම් ඔයාලට ලේසි පහසු ගෙම්බෙක් වෙන්නේ නැහැ. මිස්ටර් මහේෂ්ගේ තනරක ගන්නකො. මොකද ඔය වෙන්න තියෙන නෑකම් වුණත් විනාශ වෙන්නේ.